හොඳයි අදත් අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා වෙනද වගේම අලුත් දෙයක් ගැන කතා කරන්න අලුත් දෙයක් ගැන සාකච්ඡා කරන්න. අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන්න ඔබට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් ප්‍රයෝජනවත් වෙන කාරණාවක් සම්බන්ධව. අද අපි කතා කරමු ඉතාලියේ අපි ලබා ගන්න ඉතාලි පුරවැසිභාවයේ සම්බන්ධව කාරණාවක්. ඒ මොකද දැන් මේ කාලේ කතාවක් යනවා ඉතාලි පුරවැසිභාවය ලබා දීමේදී වෙනද අවුරුදු 10ක ලියාපදිංචිය. ඒ කියන්නේ රෙසිඩන්ට් අවශ්‍ය වුණා දැන් අවශ්‍ය වෙන්නේ අවුරුදු 5ක කියලා. මොකද මට මේ වෙනකොට මැසේජ් කීපයක්ම ඇවිත් තියෙනවා. ඒ වගේම කීප දෙනෙක්ම කතා කරලා ඇහුවා දැන් ඉතාලි පුරවැසිභාවයට අවුරුදු 10ක රෙසිඩන්ට් අවශ්‍ය නෑ නේද අවුරුදු 5ක රෙසිඩන්ට් තිබුණාම ඇති නේද කියන එක. එහෙමනම් අද අපි මේ කාරණාව සම්බන්ධව පැහැදිලි කරගමු. අපි සාකච්ඡා කරමු. සමහර විට මේ වෙනකොට දැන් මම මේ කියන දේ ගැන ඔබ දැනුවත් වෙලත් ඇති. දැනුවත් වෙච්ච නැති අයව අපි මේ වීඩියෝ එකෙන් දැනුවත් කරමු. ඒ තමයි දැන් මේ යන කතාව අවුරුදු 5කට සීමා කරලා කියන එක තවම සීමා කරලා නැහැ. අවුරුදු 5ක් තවම කරලා නැහැ. තවමත් අර පරණ තියෙන නීති. කියන්නේ අද මේ දිනය දක්වාම පරණ තිබුණ නීති රීති වලට තමයි ඉතාලි පුරවැසිභාවය අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වෙනද වගේම අවුරුදු 10ක රෙසිඩන්ට් අවශ්‍ය වෙනවා. නොකොඩවා අවුරුදු 10ක්. එහෙම තමයි නීතියේ තියෙන්නේ. නමුත් දැන් මේ යන කතාව මොකද්ද? දැන් කියනවා මේක අවුරුදු 5කට සීමා කරලා නේද තියෙන්නේ අවුරුදු 5ක රෙසිඩන්ට් තිබුණොත් ඇති නේද කියන එක. අපි ඒ ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ මොකද්ද අවුරුදු 5? ඒ අවුරුදු 5 තමයි ඉතාලියේ ජුනි මාසයේ 8 වෙනිදා සහ 9 වෙනිදා ඡන්දයක් තියෙනවා. මොකද්ද මේ රෙෆරෙන්ඩුම් ඡන්දය කියලා කියන්නේ? රෙෆරෙන්ඩුම් ඡන්දයක් කියලා කියන්නේ ජනමත විචාරණයක්. 8 වෙනිදා ඉරිදා දවසක් 8 වෙනිදා සහ සඳුදා 9 වෙනිදා ජුනි මාසයේ ඡන්දයක් තියෙනවා. ඒ කියන්නේ ජනමත විචාරණයක් කරනවා මේ විදේශිකයන් වෙනුවෙන් අවුරුදු 10ක් කරලා තියෙන්නේ. කියන්නේ ඉතාලි පුරවැසිභාවය ලබා දීමට අවුරුදු 10ක ලියාපදිංචිය අවශ්‍ය එක අවුරුදු 5ක් දක්වා අඩු කරන්න. ඒ කියන්නේ අවුරුදු 10ක් තියෙන එක අවුරුදු 10ක ලියාපදිංචිය අවශ්‍ය වෙනවා. ඒක අවුරුදු 5ක් වෙනකන් අඩු කරන්න. ඒක අඩු කරන්න මේ පාර මේ වර්තමාන ආණ්ඩුව ඒ අවස්ථාව දීලා තියෙනවා ඉතාලි ජාතිකයන්ට. ඒ කියන්නේ ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරලා කරන වැඩක් නෙවෙයි. ඒක ජනමත විචාරණයක්. ඒක අවස්ථාව දීලා තියෙනවා ඉතාලි ජාතිකයන්ට ඒ වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ ජුනි මාසයේ 2025 ජුනි මාසයේ 8 වෙනිදා සහ 9 වෙනිදා ඉතාලියේ ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දය ඇවිල්ලා කාරණා පහක් සම්බන්ධව. එකක් තමයි මේ විදේශිකයන්ට ලබා දෙන ඉතාලි පුරවැසිභාවය සම්බන්ධව. ඒ ඉතාලි පුරවැසිභාවයේදී අවුරුදු 10ක ලියාපදිංචිය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රෙසිඩන්ට් ඕන. ඒක අවුරුදු 5ක් දක්වා අඩු කරන්න කැමතිද නැද්ද කියන එක. ඒ රෙෆරෙන්ඩුම් කියලා කියන්නේ ජනමත විචාරණයක්. ඉතින් ඒකට තවත් කරුණු හතරක් එකතු කරලා කරුණු පහක් සම්බන්ධව තමයි මේ ඡන්දය තියන්නේ. මේ ජනමත විචාරණය කරන්නේ. ඒක මම නැවතත් ඔයගලන්ට කියන්නේ මතක් කරගන්න මතක තියාගන්න ජුනි මාසේ 8 වෙනිදා සහ 9 වෙනිදා ඉතාලි පුරවැසිභාවයේ තිබෙන ඉතාලි ජාතිකයන්ට සියලු දෙනාටම මේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඔබ විදේශිකෙක් වුණත් ඉතාලි පුරවැසිභාවයේ තියෙනවා නම් ඔබ ඉතාලි ජාතිකයෙක්. එහෙමනම් ඔබට මේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි ඉතාලි ජාතිකයෙක් ඉතාලියෙන් පිට ඉන්නවා නම් ඒ අයටත් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන ඒ රටවල් වල තිබෙන තානාපති කාර්යාල වලින් දැනුම් දීමක් කරනවා. ඒවා සම්බන්ධ වෙලා ඒ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුර බෑර රැකියාවක් කරනවා නම් අවස්ථාව දීලා තියෙනවා ඒ ඡන්දය පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සඳහා
තමන්ගේ ඒ ලියාපදිංචි නගරයට අමතරව වෙනත් නගරයක ජීවත් වෙනවා නම් ඒ අයටත් අවස්ථාව දීලා තියෙනවා ඡන්දය පාවිච්චි කරන්න. ඒ කියන්නේ සියලුම ඉතාලි ජාතිකයන්ට අවස්ථාව තියෙනවා මේ ඡන්දය පාවිච්චි කරන්න. ඒකට හේතුව තමයි මේ ඡන්දය වළංගු වෙන්නේ 151ක් ඡන්ද ප්‍රකාශ කරොත් පමණයි. මේ ඡන්දය වළංගු වෙන්නේ 151ක් ඡන්දය ප්‍රකාශ කරොත් විතරයි වළංගු ඡන්දයක් හැටියට පිළිගන්නේ. ඒ නිසා සියලුම ඉතාලි ජාතිකයන්ට අවස්ථාව දීලා තියෙනවා ඡන්දය ප්‍රකාශ කරන්න. ඡන්දය පාවිච්චි කරන්න. මේකයි කිව්වේ ඔව් විදේශිකෙක් වුණත් ඉතාලි පුරවැසිභාවයේ තියෙන කෙනෙක් නම් ඔහුට අවස්ථාව තියෙනවා මේකට ඡන්දය පාවිච්චි කරන්න. මේකට කැමතිද එහෙම නැත්නම් අකමැතිද කියන එක. මොකද කාරණා පහක් සම්බන්ධව තමයි මේ ඡන්දය පාවිච්චි කරන්න තියෙන්නේ. අපි ඒ කාරණා මොනවද කියන එක දැන් මේ වීඩියෝ එකෙන් බලමු. 4 quesiti sono in materia di lavoro. Il primo, riguardante il cosiddetto Jobs Act, punta ad abrogare la disciplina sui licenziamenti del contratto a tutele crescenti. La norma attuale prevede che nelle imprese con più di 15 dipendenti i lavoratori non possano essere reintegrati dopo un licenziamento illegittimo. Il secondo intende cancellare il tetto all'indennità nei licenziamenti nelle piccole imprese. Oggi in caso di licenziamento illegittimo si possono ottenere non più di 6 mensilità di risarcimento. Con il terzo quesito si vuole reintrodurre l'obbligo di specificare la causale per i contratti di lavoro di durata inferiore ai 12 mesi. Il quarto, in materia di sicurezza sul lavoro, mira a estendere in caso di incidenti la responsabilità dell'azienda che commissiona l'appalto, attualmente limitata solo ai rischi generici e non a quelli specifici. Il quinto quesito, infine, riguarda la cittadinanza, obiettivo dimezzare da 10 a 5 anni il periodo di residenza legale in Italia necessario per richiederla. ඔබ දැන් දැක්කා මේ කාරණා මොනවද කියන එක. දැන් මේ කාරණා වෙනස් කරන්න ජනමත විචාරණයක් තමයි මේ වර්තමාන ආණ්ඩුව තියන්නේ. ඉතින් දැන් මේකට කැමතිද අකමැතිද කියන කට්ටියට ඡන්දය දෙන්න පුළුවන්. මේදී සාමාන්‍ය ඡන්දයක් විදියට තමයි ඒ ඡන්දය පවත්වන්නේ. ඒකයි දවස් දෙකක්ම තියෙනවා. සියලුම ඉතාලි ජාතිකයන්ට අවස්ථාව දීලා තියෙනවා ඡන්දය පාවිච්චි කරන්න. ඉතාලි ජාතිකත්වය නැති අයට ඡන්දය පාවිච්චි කරන්න බෑ. මොකද සමහර අවස්ථාවල නගර සභා ඡන්ද තිබුණා ඉතාලියේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් කියන්නේ රෙසිඩන්ට් තියෙනවා නම් ඒ අයට ඡන්දය පාවිච්චි කරන්න අවස්ථා දුන්න අවස්ථා තියෙනවා. ඡන්දය පාවිච්චි කරන්න දුන්න අවස්ථා තියෙනවා ලියාපදිංචි අයටත්. කියන්නේ රෙසිඩන්ට් පමණක් තියෙන අයට. නමුත් මේ ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඉතාලි පුරවැසිභාවයේ තියෙන අයට, ඒ කියන්නේ ඉතාලි ජාතිකයන්ට පමණයි. ඉතින් මේ වෙනුවෙන් මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් නම් හොඳයි. ඒක මගේ අදහසක්. ඔබට ඉතාලි පුරවැසිභාවයේ තියෙන කෙනෙක් නම් ඔබට එදාට ගිහිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබගේ කැමැත්ත ඔබට පුළුවන් ප්‍රකාශ කරන්න. කියන්නේ අපිට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් මේ ඉතාලි පුරවැසිභාවයේ අවුරුදු 10ක රෙසිඩන්ට් අවශ්‍ය එක අවුරුදු 5ක් දක්වා අඩු කරන්න කියලා. ඒක මේක ඡන්දය පාවිච්චි කරන අයගේ ඡන්දය ප්‍රකාශ කරන අයගේ කැමැත්ත තමයි බලන්නේ. ඒකයි මම කිව්වේ අර මේක වළංගු වෙන්නේ 151ක් ඡන්දය පාවිච්චි කරොත් පමණයි. මේ ඡන්දය වළංගු වෙන්නේ. ඉතින් දැන් මම කරුණු කාරණා කලින් කියලා දුන්නා වගේම ඔබට පුළුවන් එදා දිනේ දවස් දෙකක් තියෙනවා. ඔබ ඉතාලි පුරවැසිභාවයේ තියෙන කෙනෙක් නම් ඡන්දය පාවිච්චි කරන්න යන්න. එහෙම නැත්නම් ඔබ රැකියාවක් කරන තැන ඔබ ජීවත් වෙන තැන ඉතාලි පුරවැසිභාවයේ තියන අය ඉන්නවා නම් ඒ අයව උනන්දු කරවන්න පුළුවන්. මොකද මේක විදේශිකයන්ට වැදගත් වෙන ඡන්දයක්. මොකද අවුරුදු 10ක රෙසිඩන්ට් එක අවුරුදු 5ක් දක්වා අඩු කරනවා කියන්නේ ඒක ලොකු දෙයක් විදේශිකයන්ට. ඒක අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉතාලියේ ජීවත් වෙනවා ලාංකිකයෝම අවුරුදු 5ක රෙසිඩන්ට් තියන අය. තවම අවුරුදු 10ක් දක්වා එන්න බැරි වෙච්ච අය. එහෙම නැත්නම් අර අවුරුදු 10ක් අතරමඟදී රෙසිඩන්ට් කැඩිච්ච අය අපි කියන බූකෝ එකක් කියලා එහෙම තියන අයත් ඉන්නවා. එතකොට එහෙම අයටත් අර අවුරුදු 10 සම්පූර්ණ කරගන්න බැරි නිසා ඉතාලි පුරවැසිභාවයේ අයදුම් කරන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඒ වගේම අලුතෙන් ආපු අය ඉන්නවා දැන් අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා ලියාපදිංචි රෙසිඩන්ට් තියෙනවා. නමුත් අවුරුදු 10ක් වෙනකම් බලන් ඉන්නවා ඉතාලි පුරවැසිභාවය ලබා ගන්න.
දැන් ඒ මායට ඔන්න අවස්ථාවක් උදා වෙනවා. හැබැයි මේ අවස්ථාව උදා වෙන්නේ අර ඡන්දේ වැඩි දෙනෙක් මේකට කැමති වුණොත් විතරයි. ඉතින් අද මම මේක මේ ඉතාලියේ ජීවත් වෙන අයට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් වැදගත් වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද ඉතාලියට ඇවිල්ලා ඉතාලියේ පෙර්මිස් සොජෝර්නයක් හදාගත්තේ ඇටියම. මොකද මට මේ ළඟදිත් කෙනෙක් කතා කරලා කිව්වා එයා ෆැමිලියාරයක් දාන්න ගියාම අවුරුදු 2ක රෙසිඩන්ට් බැලුවා කියලා. ඉතින් ඒ අවුරුදු 2ක රෙසිඩන්ට් බලනවා නම් ෆැමිලියාරයක් කරන්න දැන් ඉදිරියේදී අවුරුදු 5ක් කරන්න පුළුවන් නම් මේ ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමේදී මම හිතනවා විදේශිකයන්ට ලැබෙන ලොකු දෙයක් මේක. ඒ වගේම තමයි අපේ ලාංකිකයන්ටත් මම අර පෙර කිව්වා වගේ ගොඩක් දෙනෙක් ඉන්නවා ඉතාලි පුරවැසිභාවය ගන්න ওই රෙසිඩන්ට් වල ප්‍රශ්න නිසා. ඉතින් එහෙමනම් අද මේ ඉතාලි පුරවැසිභාවය සම්බන්ධව කතා කරා වගේම මොකද මේ සම්බන්ධව කතා කරේ අර ගොඩක් දෙනෙක් මට කතා කරලා ඇව්වා මේ අවුරුදු 5ක් කරලා නේද කියන එක. ඉතින් තාම අවුරුදු 5ක් කරලා නැහැ. අපිට ඒක බලාපොරොත්තු වෙන්නේ මේ 2025 ජුනි මාසේ 9 වෙනිදාන් පස්සේ. මොකද 8 වෙනිදායි 9 වෙනිදායි මේක වෙනුවෙන් ජනමත විචාරණයක් තියලා අපි බලමු මේ ජනමත විචාරණයක් තියෙනවා. අපි ඒකෙන් පසුව බලමු මේ ඉතාලි ජාතිකයන්ගේ කැමැත්ත මොකද්ද කියන එක. එහෙමනම් අපි තවත් කතා කරමු මේ ඉතාලියේ ඩෙක්‍රේතෝ ෆ්ලුක්සි නීතිය සම්බන්ධව. ඒක ගොඩක් දෙනෙක් බලාපොරොත්තුව ඉන්නවා කවද්ද අපිට නූල් හවුස් එක එන්නේ කියන එක. ඒ වගේම තමයි ඉතාලියේ ඉන්න අයත් තමන්ගේ දරුවන්ට ඥාතින්ට සහෝදරයන්ට ආයුධම් කරලත් බලාගෙන ඉන්න කවද්ද මේ නූල් හවුස් එක එන්නේ කියලා. දැන් අපිට දැනගන්න පුළුවන් වෙච්ච කාරණා අනුව නම් නූල් හවුස් දෙමින් පවතිනවා. ඉතින් වෙලාව හරියටම කියන්න අමාරුයි දැන් විනාඩි කීයද කියන එක. මොකද අර සුදුසුකම් මේක අපි කොච්චර සුදුසුකම් සකස් කරත් සමහර අයගේ සුදුසුකම් වල පොඩි අඩුපාඩුකම් තියෙන නිසා ඊළඟ ඉන්න කෙනාට අවස්ථාව ලබා දීලා තියෙනවා කියන එක දැනගන්න පුළුවන් වුණා. ඉතින් නූල් හවුස් ලබා දීමෙන් පවතිනවා මේ කාලය වෙනකොට. ඉතින් මම හිතනවා ඒකත් සතුටුදායක ආරංචියක් අපේ මේ ඉතාලියට එන්න බලාපොරොත්තුව ඉන්න අයට. ඒ වගේම තමයි මට එවලා තිබුණා සමහර අයට ලබා දුන්න නූල් හවුස් වල ෆොටෝ එකක් එවලා තිබුණා. ඒ සමහර නූල් හවුස් හරි අමාරුයි තේරුම් ගන්න ඒක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා. කොහොමත් අපිට අමාරුයි ඒක ප්‍රෙෆෙක්ටුරා එකට කතා නොකර එහෙම නැත්නම් ප්‍රෙෆෙක්ටුරා එකට යවන්න නැතුව දැනගන්න බෑ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියන එක. ඉතින් මුදල් දීමේදී නම් මම කියන දෙයක් තමයි ඔබ විශ්වාස අනුව කටයුතු කරන්න. මොකද තවමත් අර ඉස්සර වගේම මේ පසුගිය කාලේ වගේම බොරු කරන මිනිස්සු වංචා කරන මිනිස්සු නැත්තෙම නෑ. තවමත් අර පරණ විදියටම බොරුවට නූල් හවුස් එකක් පෙන්නලා ඔබගෙන් මුදල් ගන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ පරිස්සමෙන් කටයුතු කරන්න මේ අවස්ථාවල. ඉතින් අද මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේම ඔබ මේ කාරණා දැනුවත් වුණා වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.